ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රමාන්තය අපි දේවාකට හැරමු. යෙසාය 43 දෙවෙනි පදයට. නුඹ ජලමැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය. ගිනි දැල්ල නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. ආමෙන්. ප්‍රමාන්තනි අපි මේ වචනයට අපි මාතෘකාවක් උදා ගනිමු. දෙවියන් වහන්සේගේ අනර්ග පොරොන්දුවක්. දෙවියන් වහන්සේගේ අනර්ග පොරොන්දුවක්. දැන් ප්‍රේමවන්තනේ විශේෂයෙන්ම මේ පොරොන්දුව මම හිතන්නේ මේ දවස්වල ලංකාවේ අපිට නම් ඒක ඉතාම වැදගත්. විශේෂයෙන්ම කොළඹට වඩා විශේෂ නායම් ප්‍රදේශවලට ඒ වගේම අපි දකිනා මඩකලපුව නුවර, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල ඒ වගේ කටුගතර ප්‍රදේශවල මාතලේ ඒ වගේ ඒ දරුණු විදියට පොළොන්නරු අම්පාර වගේ දරුණු විදියට ජලකැල්මට අසු වෙලා පීඩා විඳිනවා ජනතාවක් අප රටේ මේ මොහොතේ කොට සිටිනවා. බොහෝ පාලකරු සිටිනවා. නමුත් ප්‍රේමවන්තනි අපිට පුළුවන්කමක් තිබෙනවා නම් මේ පොරොන්දුව මතක් කරගන්න හැමතිස්සෙම මොන ජල කඳක්කාවත් මම විශ්වාස කරනවා මේ පොරොන්දුව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මතකත් තබාගෙන ඔබ ආරක්ෂා කරන බවට. මේ උතුම් පොරොන්දුව මෙතන කියන නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටිමි. දැන් මේ මොහොතේ එනකොට අපේ රටේ බොහෝ තැන්වලට ජල ගැල්ම ඇති වී තිබෙනවා දරුණු විදිහට. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඉතාම දරුණු විදිහට හැම ප්‍රදේශයකම වගේ ජල ගැල්ම තිබෙනවා. බොහෝ ජීවිත නැති වෙලා තිබෙනවා. බොහෝ මිනිස් ජීවිත ප්‍රශ්න මත වෙලා තිබෙනවා. විවිධ පීඩාවන්ට සහ කරදර මිනිස්සු මුණ පානවා. ඔවුන්ගේ දේපල, ඔවුන්ගේ බඩමුට්ටු, ඔවුන්ගේ නිවෙස් මේ සියල්ල නැති වෙලා බොහෝ අය පණ පිටින් පස් කඳුවට යට වෙලා සිටිනවා. බොහෝ අය පණ පිටින් වාහන වලින්ම වතුරට ගසාගෙන යනවා අපි දැක තිබෙනවා. හිතා ගන්නත් බෑ. අපේ ජීවිතේ අපිට හිතා ගන්න බැරි දේවල් මේ මොහොතේ අපේ රටේ සිදුමින් තිබෙනවා. නමුත් මේ පොරොන්දුව දේවදරුව අපි මතක තබා ගනිමු. ඔබ මේ ප්‍රදේශයේ සිටින අයෙක් නම් ඔබ ලංකාවේ සිටින කෙනෙක් නම් මේ මොහොතන විට මේ පොරොන්දුව ඔබ ජල මැදින් යන විට මම ඔබ සමග සිටින්නේ. මතක තියාගන්න ජල කන්දරාව කොච්චර වේගෙන් ඔබ කර ආවත් ස්වාමින් වහන්සේ කියනවා මම ඔබ සමග සිටිනවා. ඔබ ජල මැදින් යනවා. හරි ඔබ ජලයට අසු වුණා. ඔබ වටේම විශාල ජල ගැල්මක් තිබෙනවා. මම ඔබ සමග සිටිනවා. ඉතින් දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා නම් මොන ජල කන්දක් ඔබ කරා ගලාගෙන ආවත් මොන පස් කන්දක් කඩාගෙන ආවත් බය වෙන්න දෙයක් නැහැ. හේතුව දෙවියන් වහන්සේ සියල්ල නවත්තන්නට දෙවියන් වහන්සේට පුළුවන් කමක් තිබෙනවා. ඒක තමයි පොරොන්දුව මෙතන කියන්නේ. ඒ නිසා ඉහළ පදේ අපි දකින්නේ බය වෙන්න එපා කියලා. උන්වහන්සේ අපු මුදා ගන්නවා කියලා පළවෙනි පදේ කියනවා. බය නොවෙන්න මක් නිසාද මම මුදාගත්තෙමි. නුඹේ නම කියා හඬ ගැසිමි. ඔබට මේ මොහොතේ ඔබ මුදා ගන්න තැක් නෙවෙයි. ඔබගේ නම කියා, මගේ පුතා, මගේ දුව කියා ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. ඒ නිසා ඔබ තැති ගන්න එපා. ලෝකේ මිනිස්සු බලාපොරොත්තුක් නැති මිනිස්සු බය වෙලා තැති ගැනීමෙන් ඇති. නමුත් ඔබ බය වෙන්න එපා, තැති ගන්නට යන්න එපා. ඔබට කිසි අනුතරක් වෙන්න යන්නේ නැහැ. මට මේ මොහොතේ මතක් වෙන ඒ පාල්තුමා නැවේ සිටිද්දී මිලේතේ කුණාටුව ගැන. එහෙදී හැම කෙනෙක්ම බයලා ඔවුන්ගේ දෙවියන්ට කැහගසලා කියන අපි බේරගන්න කියලා නැවේ වඩමුට්ටු මොහොතට දානවා නැව සෑල්ලු කරගන්න. නමුත් මොකද දෙවියන් වහන්සේ කතා කරන පාවුලට බය වෙන්න එපා. නුඹටවත් නුඹ සමගින් කිසි කෙනෙකුට අනුතරක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ එක දවස් සිදු වුණා. මේ වගේ අද දවසේ මේ වචනයත් ඔබගේ ජීවිතේ ඒ ආකාරම සිදුවෙන්න යනවා. නිසා මොනතරම් වර්ෂාව තද වුණත් වර්ෂාව කරවටක ගංගාවන් ඇල්දොරවල තිරි මහා විශාල ජල කන්දක් ඔබ නිවස කරා ආවත් බය වෙන්න එපා. ඒ සියල්ල මැද්දේ දෙවියන් වහන්සේගේ වචනේ කියන මම නුඹ සමග සිටිනවා. ඊට පස්සේ කියනවා ගංගා මැදින් යන විට නුඹ ගංගා මැදින් යනට ඒවා නුඹට උඩින් ගලා ගංගා මැදින් අපිට යන්න ඉඩ තියෙයි. හැබැයි ඒක අපිට උඩින් ගලා යන්නේ නැහැ කියලා මෙතන උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. ඉතින් මේ පොරොන්දුව අපි විශ්වාස කරමු. බයිබලයේ ඔක තිබ්බට අපි ඔක කියුවට කටපාඩම් කරලා වැඩක් නැහැ. දැන් තමයි හොඳම අවස්ථාව. මහා පීඩනයට අසුලා ඉන්න ඔබට මේක හොඳම අවස්ථාවක්. දැන් මේක සත්‍යතාවයේ තිබෙනවාද කියලා අත්දකින්න පුළුවන් හොඳම අවස්ථාවක්.
මෙච්චර කාලයක් කියුව ඉතරයිනේ. මෙච්චර කාලයක් මේක අපි කටපාඩම් කරගෙන අපි ප්‍රකාශ කළා ඉතරයිනේ. මෙන්න අත්දකින්න අවස්ථාවක් ලැබලා තියෙනවා. මේ වචනේ ඒ ආකාරයෙන් ඔයාත් එක්ක ඉෂ්ට වෙන්න යනවාද? දෙවියන් වහන්සේ ඔයාත් ඉන්නවාද? ජල කන්දරාව නවත්තලා උන්වහන්සේගේ ජීවිතේ බේර ගන්නට යනවාද? ඔයාගේ මුළු පවුල ආරක්ෂා කරන්නට යනවාද? දෙවියන් වහන්සේගේ වචනේ විතරම දිනන්සේ ඔයා සමග සිටලා ක්‍රියා කරමින් ඔයාට ජයග්‍රහණයක් මෙදීමක් දෙන්න යනවාද කියලා. මේක තමයි හොඳම අවස්ථාව අත්දකින්න. ඒ නිසා මේ වචනේ අද ඉඳලා අත්දකින්න උත්සාහ කරන්න. අනිත් සෙනගගේ බය වෙලා කෑ ගහලා අඬන්ට යන්න එපා. පාල්තුමා බය වුණේ නැහැ. මුළු සෙනග බය වුණා නැහැ වෙනුත් පාල්තුමා බය වුණේ නැහැ. එයා දන්නවා දෙවියන් වහන්සේ එයා සමග ඉන්න බව. ඔබ දැනගන්න මේ මොහොතේ දෙවියන් වහන්සේ ඔයා සමග ඉන්න බව. ඔබටත් මටත් මේ ප්‍රශ්නයක්ද තියෙනවා. අපි ලංකා පුරාම මේ වැස්ස තිබෙනවා. සමහරට ඔබට තියෙන පීඩන අපිට නැති වෙන්න පුළුවන්. නමුත් අපිත් ඒ පීඩාව තුළ අපි ගමන් කරමින් සිටිනවා. නමුත් මේ වචනේ ඔබටයි මටයි හොඳ අවස්ථාවක් අත්දකින්න. වචනේ අපි මෙච්චරකට කියුවා විතරයි. අපි දේශනා කළා විතරයි. අපි ඇසුවා විතරයි. කටපාඩම් කළා විතරයි. මෙන්න අත්දකින්න පුළුවන් අවස්ථාවක්. ස්වාමිනී, ඔයා මේ වචනේ ලෙස මාත් එක්ක ඉන්න බව මම අත්දකින්න ඕනේ. ස්වාමිනී, ජලගැල්ම ඉතා භයානක විදිහට මා කරා එනවා වගේ නිවස කරා මගේ පවුල කරා එනවා. ඒ ජලගැල්මෙන් අපි බේර ගන්නට ඔයාලට පුළුවන් කියලා දැන් මම මේ වචනයත් එක්ක මම විශ්වාස කරනවා. මට ඒක අත්දකින්න සලස්සන්න මට සාක්ෂියක් වෙන්න ඕනේ. මම ලෝකෙට සෝනේ පණිවිඩයක් ගෙනියන්න ඕනේ මේ ජලගැල්මෙන් අපි බේරගත්තේ දෙවියන් වහන්සේ කියලා. අන්න ඒ වගේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්නේ මේ මොහොතේ. පය වෙන්න එපා මිනිස්සු වගේ කෑ ගහලා අඬන්ට යන්න එපා. දෙවියන් වහන්සේට කාරණා කියන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. මේ වචනේ ඔයා කරේ ඉෂ්ට වෙනක ඉෂ්ට වෙන්න යනවාමයි අද දවස තුල. හලෙලූයා. ඒ නිසා දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ කරේ අධිකව තිබෙනවා. දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහය හාස්‍ය ඔබ කරේ දිගු කර තිබෙනවා. ඔයා පමණක් නෙවෙයි, ඔයාගේ මුළු පවුල ආරක්ෂා කරන්න උන්වහන්සේට පුළුවන් කියනවා. ඇදහිල්ල තුල ඔයා යාඥාවෙන් සිටින්න. ඔයා දලගල්ම දිහා බලාගෙන වෙවුලවිලි ඉන්න එපා. දෙවියන් වහන්සේ දෙස බලන්න. එවිට දුරාන්සේගේ ශක්තිය ඔයාට ලැබෙයි. දෙවියන් වහන්සේගේ කරුණාව ඔයාට අත්දකින්න පුළුවන්කමක් ලැබෙයි. ආමෙන්. එතකොට තමයි ඔයාට කියන්න පුළුවන් ස්වාමීනි, ඔයාට ස්තුතියි මේ ජල කන්දරාවෙන් මාව බේරගත්තාට, මේ ජල ගැල්මෙන් මාව බේරගත්තාට, මේ පස්කන්ධ කොඩාය වැටීමෙන් මාව බේරගත්තාට, මේ භයානක දුර්භික්ෂයෙන් මේ විනාශයෙන් මාව බේරගත්තාට ස්තුතියි කියලා කියන්න පුළුවන් අවස්ථාවක් දෙවියන් වහන්සේ ඔයාටත් ඔයාගේ පවුලට සලසා දෙන එක දෙනවාමයි. හලෙලූයා. ඒ නිසා බය වෙන්න එපා. වටේම තියෙන භයංකාර දේවල් තමයි හැමතැනම පේන්නේ භයානක දේවල්. මිනිස්සු කියන්නේ භයානක දේවල්, ප්‍රතිතුරු කියන්නේ භයානක දේවල්. එන්න තත්ත්වය භයානකයි කියලා. නමුත් කුණාටුව නිශ්චල කරන්නව දෙවියන් වහන්සේට පුළුවන් මේ වැසි කුණාටුවත් නවත්තන්න. අපි එහෙමයි විශ්වාස කරගෙන යාඥා කරනවා. අපි කියන්නේ මේ කුණාටුව වෙන රටට යවන්න කියලා නෙවෙයි. ඒ රටේ තියෙන දේව දරුවෝ අපි කියන්නේ කුණාටුව උන්වහන්සේ මුහුදේදී නිශ්චල කරන්න උන්වහන්සේට පුළුවන්. එනිසා මේ වැස්ස නවත්තන්න උන්වහන්සේට පුළුවන්. මේ ජලගැල්ම තවදුරටත් පීඩාවක් ඇති නොකරන්න දෙනාසයට පුළුවන් ක්‍රියා කරන්නට. අන්නේ විශ්වාසයෙන් අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ උත්තර දෙයි. ආමෙන්. අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවියන් මුතුන් වචනේ සමේ පොරොන්දු නිසා ස්තුති කරමු. මේ මොහොතේනකොට අපේ රටේ හැම තැනම භයානක ලෙස සෝන මේ ගම් වතුරේ ප්‍රශ්නේ, ඒ නායම ප්‍රශ්නේ තිබෙනවා. මිනිස්යන් සෝන පණ පිටින් පස්සට යට වෙනවා. පණ පිටින් වහනවල ජලගැල්මට අස්සෙලා ගලාගෙන යනවා. සෝන බොහෝ ජීවිත නැති වෙලා තිබෙනවා. යක්ෂයා වාසී ගනිමින් සිටිනවා. මම යාඥා කරන අසරණ මිනිස්සු ගැනත්, ශේෂන ඔබගේ සෙනග ගැනත්, මේ පණිවිඩ අසන්නව ඔබගේ දරුවෝ ගැනත් මම යාඥා කරන ස්වාමී භයානක තත්ත්වෙන්, ස්වාමී මේ දුර්භික්ෂයෙන්, මේ විපත්යෙන්, මේ විනාශයෙන් ඔබගේ සෙනගව ආරක්ෂා කර දෙනෙමින් පිණිස යාඥා කරන මේ මොහොතේ තමයි ඔබ වහන්සේගේ ක්‍රියාව මේ ඔබගේ සෙනග අත්දකින්න ඕන වචනේ පොරොන්දු අත්දකින්න ඕන මොහොතයි ස්වාමීන් වහන්සේ. ඔබ කව බය වෙන්න එපා. ජලමැදින් ගියත් නඹට උඩින් ඒවා ගලා යන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. ගංගාමැදින් ගියත් ඒවා ඔබට උඩින් ගලා යන්නේ නැහැ කියලා දැන් ඒ පොරොන්දු ඉෂ්ට වේවා කියලා යාඥා. ඔබගේ හැම දේවදාස දාසයෙක්ම ඇදුරන්ත පවුල් හැම කෙනෙක්ම ආරක්ෂා කර දුන වෙන ඔබට කැප කළ බාහිර ක්නේසන්සික තුන් නාමයෙන්. ආමේන්.